රාජදාස ඔබ 12000ක් අරන් තියෙන හොඳේ. ඒක තමයි මාද්දලිය මොකද්ද 12? මොකද්ද 12 කියන ගත්ත සල්ලි 12. මොකද්ද කියලා අහන්නේ. උඹට ඒවා මතක නෑ ගන්නකොට. හලෝ. එරුගල බණ්ඩාර මාමේ. රාජු පුතා මම මේ පුතාට කෝල් එකක් දෙන්න හිටියේ. ඒ මොකටද? අපේ චෙක් තුනම හම්බුණා. බොහොම ස්තුතියි ඈ. ඒ වාරේ. ඒක නෙවෙයි මට පොඩි වැඩක් කරගන්න ඕන. කියන්න පුතා කියන්න. ඕන දෙයක් කළා දෙන්න. අද ස්පෙෂල් මෝෂන් එකක් දාලා සුරංග මාමට අප දෙන්න තියෙනවා. හොඳයි. හැබැයි සුරංග මාමා දැනගන්න ඕනේ එයාට අප දුන්නේ මේ රාජු කියලා. ඔය ඉතින් නේද අපිට කහන ඕක එළියට ගන්න. මං කියන්නයි. අනිත් එක සුරංග මාමා යාළුවා ගෙදර ගිහිල්ලා කියන්නත් ඕනේ එයාට අප දුන්නේ මේ රාජු කියලා. අනිත් ඒවාට දැම්ම කියන්න ඕනේ නැහැ. මං කියන්න ඕනේ වෙලාව ආවම කියන්න. හරි. තව දෙයක්. තාත්තා මොනවා හරි දෙයක් කිව්වොත් ඒ දේ කරලා දෙන්න ඕනේ. හොඳයි පුතා. හරි. එහෙනම් මං තියෙනවා. මෝෂන් එකක් දාන්න කීයක් යනවද? මෝෂන් එකක් දාන්න ඉතින් රුපියල් 10-15000ක් යයි. ඇයි? මේ පුදුම කතාවක් නේ රාජු කියන්නේ. අර සුරංගට ඇප දෙන්න මේ චෙක් මාරු කරලා ගන්න සල්ලි වලින් දෙන්නලු. 10-12000. ඒ කියන්නේ යා මේ චෙක් අපිට අරන් දුන්නේ 110 කොමිස් එකට වගේ නේ හරියට. පුදුම වැඩක් නෙමෙයි. ඔන්න බලපන් කොමිස් ගහිල්ලක් දියුණු වෙලා තියෙන තරම්. මේ පැත්තෙන් අපිට චෙක් 3ක් අරන් දුන්නා අනිත් පැත්තෙන් අපේ රුපියල් 10-15000කට ඇරියා. ඔන්න ගැහිලි. සාතික ඇත්තනේ බලන්න මේ ගැහිලි අල්ලන්න පුළුවන් දිලා සක්කරයටවත් දැන් හරියට මේ අපේ කැක්කුමට සුරංගයට තියෙන ආදරේට අපේ සල්ලි වලින් අපි ඌට අප දීලා එළියට ගන්නවා වගේ. පුදුම වැඩක් නෙමෙයි. කාටවත් කියන්නත් එපා. කියන්න පුළුවන් දේවල්ද බං අපිට වෙන්නේ මේ එතන 12 දාන වේ 6000යි 6000යි දැන් උඹ ඒ ගමන මට 6000කට අරින්න හදනවා 12000යි මම ලියලා තියෙන්නේ මම ඔක්කොම ඉන්නේ ඔන්න ගානක් පැද්දුනානේ
ඔබ මේක දන්නවා. මේක සුද්දා. අදින්ද මේක උඹ ළඟ වැඩ. ඔබ කියන විදියට වැඩ. මම මරාගත්තේ උන්ට වැඩ කරන්න මම. ඒක හරියන්නේ නැහැ. හරියන්නේ මොකද හරියන්නේ නැත්තේ? මට බෑ. මට යන්න දෙන්න. ඔබට බෑ. මට බෑ. වතුර එකක් ගෙන මට. වතුර එකක් ගෙන. වැඩ කරනවද නැද්ද? මං කියන දේ කරනවද නැද්ද? මම නැති වෙලාවට උඹ නන්දිපාල කියන දේ අහන්න ඕනේ. ඒකට උඹ වැඩ කරන්න ඕනේ. සරි? මේකව ආම්බන් කරන්න උඹට අමාරුයි. මේක ඊතු මතේට වැඩ කරනවා. සරි? බොය ලුණු ටික තියාගෙන ඒ වෙලාවට මේකට එయ్యපන්. හැබැයි ඕක කාටවත් ඉඳුල් කරන්න දෙන්න ඕන්ද නැහැ. හරි. අස්සේ ගාලා තියපන්. Good morning, ඔය සිමාත්තයා. මම රටිකල මෙතුමා කතා කරන්නේ. ඔව්. මම මේ කතා කළේ අර එදා මං කිව්වනේ මේ සුරංග කියන මිනිහට අප දෙන්න එපා කියලා. ඔව් අර වගාපාලු වන්දි කේස් එක. හරි මේකයි. මම මිනිහා ගැන හොයලා බැලුවා. මම ගොවිසංග නියෝජිතයෙක්වත් කතා කරා. ඔය සිමාත්තයා වන්දි ගෙවන්න හරි මිනිහා එළියේ ඉන්න එපා. අපි අද ස්පෙෂල් මොෂන් එකක් දාලා මිනිහව උසාවියට ඉදිරිපත් කරනවා. ඔය සිමාත්තයා ඔය මිනිහට අප දෙන්න විරුද්ධ වෙන්න එපා. හරි ඔය සිමාත්තයා ඒක මම බලා ගන්නම්. ඔයගේ වැඩද මම බලාගන්නේ. ඔන්න වැඩේ කරලා දාන්න. හරි ඔය සිමාත්තයා. හරි. Raju, හරිනේ? හරි සර්. thank you. රාජු දන්නවද වැඩ? මොකද සර්? මගේ වත්කම් හොයන්න කියලා කවුද එකේ අල්ලසා දූෂණ කොමිසම පෙස්සමක් යවලා. ඒ කවුද? සර් දන්න කෙනෙක්ද? මිනිහෙක් ඉන්නවා මට උග තමයි සැක. කවුරුත් කමන්නේ නැහැ සර්. කවුද කියලා කියන්නේ මම උගන බලා ගන්න. අර මේ ප්‍රාදේශීය සභාවට ඉල්ලුව මදනායක. මිනිහා ටිකට් එක ඉල්ලුවනේ. මන්නේ ඒකට විරුද්ධ වුණේ. ඒකට මිනිහා මයිත් එක තරහයි. සර් ඔය මදනායක කියලා කිව්වේ අර කනත්ත පාරේ ඉන්න මිනිහද? සර් මට මිනිස්සයා ගැන බලා ගන්න එක නම් එහෙට දෙයක් නෙවෙයි. එනොත් සර් බෙස්සමට මොකද කරන්නේ? අයිසේ කොච්චර පෙස්සන් ගෙවුවත් වැඩක් නැහැ. මේ තියෙන ඉඩකඩම් ගොඩනැගිලි එකක්වත් මගේ නමට නෙවෙයි තියෙන්නේ.
හරි සර්. මම ওই මිනිහව සර්ගේ අකුල් දෙක ළඟටම ගෙනත් දෙන්නම් සර්. අංකිලෙට. ඔය මනුස්සය දැන් ඇමතිකමේ හිටුවේ නැතුවට මොකද? ඔය ඉන්න උදවියෙන් භාගයට භාගයක් එහා හඳුනනවා නේද? මං කතා කරලා උඹට දෙන්නම් ඔබ විස්තරේ කියපන්කෝ ඈ. මොකද? ගන්නේ නෑ අත්තම්මේ. ඔය ඉලක්කම් හරියට ගෙවුවද කියලා බලපන්. මං ආයෙත් බලන්න. ආනන්දේ. දැන් කොහොමද මේ මිනිස්සුන්ගේ වන්දි මුදල් ගෙවන්නේ? දැන් ඇමතිතුමාන්ට කතා කරනවා නෙම. බොය ඔක්කොම කියපන්. ඈ? මොකද? අපේ මේ වෙලාව එහෙට රෑ වෙන්නේ නැති අත්තම්මේ. ඔය බලාපල්ලකෝ ඉතින්. ඇමතිතුමාට කතා කරන්න තියුණා නම් ඔක්කොම විසඳ ගන්න තිබුණා. මේකත් සුරංගගේ වෙලාව. නම් කියන්නේ දැන් අර රාජකරණ අධ්‍යක්ෂ මහත්තයා ඉන්නවනේ. උන්නේ කතා කරා නම් මේ ඔක්කොම හවරයි. මේ මහත්තයා නැති ඉන්නනේ වර වෙන කෙනෙක් ගාවට යන්න උනේ. ඊට මයිත් එක්ක යා. ගෙහුන් රාජකරණ මහත්තයන්ට කියලා මේ ඔක්කොම දේවල් විසඳ ගන්න. දැන් ඔය කවුරු කතා කළත් වැඩක් වෙන එකක් නෑ නේද? මොකද පොලිසියෙන් විරුද්ධ නම් කොහොමත් මැප ලැබෙන්නේ. බෑ ඉතින් ගොඩ පෙරක දෝරකම් කරන්න හදනව නෙව. ඔය මහත්තයන් එහෙට මෙහෙට කරලා තර්ක කළා මොකක් හරි කරයි. අපි යාට කියමු. අපි ආපහු හෙටත් පොඩ්ඩක් කැමැතිතුමාට කතා කරන්න බලමුද? ඇමති කෙනෙක්ගේ ඔය දැන හැඳුනුකම් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් නේද? අත්තම්මේ හවස් වෙනකොට නම් ගන්න පුළුවන් වේවි. එහෙමනම් මං හවසට එන්නම් පුතේ. හමුදුලෙන්. ගිහින් එන්නම් නෑ. රුවන්වා මෙහෙ අම්මා ගෙදර නෑ. මේ දාරකගේ අප්පච්චිගේ යාළුවෙක් ඉන්නවා කොළඹ. එයා හොඳම ලෝය කෙනෙක්. එයාත් එක්ක දාරක ඇවිල්ලා. ඉතින් ඒ අංකල් කියනවා ස්පෙෂල් මෝෂන් එකක් දාලා ඔයාගේ අප්පච්චිව එලට ගන්න පුළුවන්ලු. හරි? ඉතින් ඔයාවයි අම්මෝ එකන් ඉන්න කිව්වා. ඒකයි මං ආවේ. අන්න අම්මා එනවා.
මේ ළමයා මොකද මෙහි? ආන්ටි මං ආවේ දාරක කොළඹින් හොඳම ලෝය කෙනෙක් එක්කන් ඇවිල්ලා අනුරාධපුරයට. ඉතින් එයා කියනවා ස්පෙෂල් මෝෂන් එකක් දාලා අංකල්ට අප ගන්න පුළුවන්ලු. මේ ආන්ටිවයි සාරදීව එක්කන් එන්න කිව්වා. ඕනේ නැහැ. ඇයි අම්මේ? මං කිව්වනේ. ඕනේ නැහැ. ආන්ටි එයා මේ දාරකගේ අප්පච්චිගේ යාළුවෙක්. එයා ප්‍රසිද්ධ කෙනෙක්. අනිත් එක ලොකු ගාණක් ගන්නවා. ඉතින් මේ අර දාරකගේ අප්පච්චිගේ ඇඳුම් කමට ලොකු සල්ලියක් ගන්නෙ නැහැ. සාරදීගේ අප්පච්චිට අපදෙන් අපි වෙන විදිහක් ලෑස්ති කරා. ඒ කොහොමද? දැන් ඔය ළමයා යන්න. අපි වැඩේ කරගන්න. ආන්ටි දාරක ආපු එකේ දාරක ගිය පාරත් අපලයි මොකද්ද කිව්වේ? එයාගේ පොලිසිය ලොක්කෙක් ඉන්නවා සාරදීගේ අප්පච්චිව එළියට අරන් දෙනවා කියලා. දාරකට මේ වෙලාවෙත් ඕන කරලා තියෙන්නේ සාරදීව හම්බ වෙන්න.